2024 A level ලියපු මැද මට්ටමේ ළමයි. මේතර බලනදී මේක සමහරට බලන 2025 තියරි ප්‍රශ්යයි. මම ඒගොල්ලන්ටත් කතා කරනවා ප්‍රශ්යයි. විශේෂයෙන් ලකුණු උඩනේ මේ අඩුපාඩු වෙන්නේ. මම ඒගොල්ලන්ට කතා කරා මට විනාඩියක් ඒගොල්ලෝ තිවසන් ඉන්න. මැද මට්ටමේ කියලා කියන්නේ මම අදහස් කරන මේ වගේ. ඉංජිනේරින් අහුවෙන්නේ නැහැ. ඉංජිනේරින් නැහැ. ICT ගත්තොත් AI අහුවෙන්නේ නැති, මොරටු IT අහුවෙන්නේ නැති, UCSC අහුවෙන්නේ නැති සාමාන්‍ය ඊළඟ ළමයි. උදාහරණයක් කොළඹ වගේ දිස්ත්‍රික්කයක ගත්තාම දිස්ත්‍රික් රෑන්ක් එක 550. ඉංජිනේරින් අහුවෙන්නේ නැහැ. හැබැයි හොඳ ප්‍රතිඵලය. සමහර 600, 800 වගේ ළමයි. ගම්පහ වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් ඉංජිනේරින් අහුවෙන්නේ 250, 300 විතරනේ. 350, 500, 600 වගේ ළමයි. ඒතර ICT ගත්තොත් සාමාන්‍ය කළ ළමයින්ගේ කොළඹ දිස්ත්‍රික්කයේ 1.4 සෙට් එකක් තියෙන 1.3 සෙට් එකක් තියෙන ගම්පහත් ඔය වගේ තියෙන ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ සඳහා තමයි මේ කතා කරන්නේ. කියන්නේ කැම්පස් එකක් අහුවෙනවා, ඉංජිනේරින් අහුවෙනවා, අර කර හයි එන්ඩ් එක අහුවෙන්නේ නැහැ, ඊළඟ ඒවා අහුවෙනවා. ඔව්. ඒකට දාලා මම දකින දේවල් ටික තමයි මේ කියනවා. ඔයාලට ප්‍රශ්න අහන වෙලාවක් මම දෙනවා. මම දකින දේවල් ටික ඉස්ලාම් මැද පට්ටමේ දරුවෝ හිතන්න මෙන්න මෙහෙම. ඔයාට විකල්ප කීපයක් තියෙනවා. ඔයා එක විකල්පයක් තමයි මේ ලැබෙන පාඨමාලාවට ඔයා යනවද? ඔයාගේ මට්ටමේ කියන්නේ 24 A level වලින් වඩේන පාඨමාලාවක් තියෙනවනේ. එන පාඨමාලාවට යනවද? 24 A level වලින් එන පාඨමාලාවට යන්නේ නැහැ. ප්‍රයිවට් ඩිග්‍රියක් කරනවා. සමහර අය රටේ ඉන්නවා, රටකට යනවා. සමහරව හිනා එහෙම ඉන්න සුළුතරයක්. අදත් කතා කරලා යන ඒගොල්ලෝ තාත්තා ඉන්නවා, මාමා ඉන්නවා, එහෙම රටකට යනවා නම් තියෙනවා. ඒතර සමහර පිරිසක් ආයමත් විභාගය කරනවා. ඕ විභාගය කරනවාද කියන කාරණේ. ඒ දේවල් තමයි මට හිතෙන යෝජනා ටික. ඒතර 2024 ළමයි එන පාඨමාලාවට යනවා කියන්නේ මොන වගේද? ඔයාට පුතේ මැද මට්ටමේ ළමයින්ට යන්න පුළුවන් පැති කීපයක් තියෙනවා. එක කැම්පස් යන්න පුළුවන්. අපි යුනිවර්සිටි කියමුකෝ. යුනිවර්සිටි යන්න පුළුවන්. ඊළඟට සමහර දරුවන්ට දැන් ඔය ටිකක් උඩ මට්ටම, ඒ කියන්නේ ඉංජිනේරින් ළඟ මට්ටමේට පාඨමාලා ගොඩක් තියෙනවා. ඉංජිනේරින් ළඟ මට්ටමේට දැන් සරලව ගත්තොත් හොඳ කෝස් එකක් තමයි ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් මැනේජ්මන්ට් ඉංජිනේරින් TLME තියෙනවා. ඊසේ මොරටු IT තියෙනවා. කොළඹ කම්පියුටර් සයන්ස් තියෙනවා. ඒ ආශ්‍රිතව ඉංජිනේරින් පස්සේ ඊළඟට තියෙන ගොඩාක් තියෙන ඒ TLME වගේ වැරුණාම TM පොඩි හැම වෙනස් වෙයි. ඔය ටික ඊට මේ කම්පියුටර් රිලේටඩ් ඒවා තමයි ගොඩාක් තියෙන්නේ. IT පරිගණක ආශ්‍රිත ඒවා තමයි ගොඩාක් තියෙන්නේ. හරිද? පාඨමාලා ගොඩක් තියෙනේම. මොරටු IT ගත්තත්, කොළඹ කම්පියුටර් සයන්ස් ගත්තත්, ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් ගත්තත් ගොඩක් ඒ වගේ තියෙනවා. ඊට අමතරව තියෙනවා software engineering, Java developer, software engineering, Kelaniya, මොනවාද computer science, Kelaniya, computer science, Java developer, රුහුණ computer science, ජෙෆ්නා computer science, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඊස්ටර්න් එකේ computer science එකක් තියෙනවා. ඒ වගේ පැත්තක් තියෙනවා. computer science ගොඩක් පැත්තක් තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිත මූල්‍ය, industrial statistics and financial mathematics කියලා කෝස් එකක් තියෙනවා. ඊට සමාන්තර එකක් තියෙනවා පෙරදින කැම්පස් එකේ වචන statistical operation research කියලා එකක් තියෙනවා. සංඛ්‍යාංක පර්යේෂණ සහ මොකක් හරි කියලා සිංහල වචනයක් තියෙනවා. පෙරදින එකක් තියෙනවා මේ statistics සම්බන්ධව. ඊට අමතරව physical science degree තියෙනවා. physical science වලට අමතරව applied science degree තියෙනවා. ඒක ටික එක වගේ යනවා. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ කොළඹ දිස්ත්‍රික්කය වගේ ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ 400 ගානකින් ඉංජිනේරින් නැවතුනොත් 450 නතර වුණොත් එහෙම සාමාන්‍යයෙන් 650 විතර වෙනකන් 100 මේ 650 විතර වෙනකන් කැඩෙනවා. මේ හරියට උනේ අදහසක් කියන්නේ කම්පියුටර් කැලිටියට කැඩෙනවා. ඒ 650 ඉඳන් 750 විතර වෙනකන් කැඩෙනවා. කෝස් තියෙනවා QS නම් මනම් තියෙනවා. ඉන්ඩස් ස්ටැටිස්ටික්ස් ඔය පේරාදෙනී ඒවා ඔයකට කැඩෙනවා. ඊළඟට 100 විතර ඉඳන් එහාට කළාම ෆිසිකල් සයන්ස් 750 කියන්නේ මේ ඇවරේජ් අදහසක් කියන්නේ 700 විතර ඉඳන් එහාට කලම් ෆිසිකල් සයන්ස් වලින් පටන් අරන් කලම් ෆිසිකල් සයන්ස් පේරාදෙනී ජපුර කැලණිය රුහුණ ඔහොම ෆිසිකල් සයන්ස් එක කැඩෙනවා. ඊට අමතරව තව පාඨමාලා තියෙනවා. සබරගම එහෙම තියෙනවා. හොඳ අවුරුදු 4ක කෝස් එකක් IT පැත්තට පද වචනේ නම් මට මතක නැහැ. කම්පියුටේෂනල් කියලා මොකක් හරි එකක් තියෙන එක. ඒ වගේ පාඨමාලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම සාමාන්‍යයෙන් ඉන්ජිනේරින් යන ප්‍රමාණය දැන් මේ ගම්පහ මෙරිට් වැඩි ඇතරම. එතකොට සාමාන්‍යයෙන් කොහොමත් 200 210 වෙනකන් රුහුණත් යන්න ඉඩ කඩ තියෙනවා. වෙනදා 210 වගේ යන්නේ ජෙෆ්නා ඉංජිනේරින් යන්නේ. ඒක දැන් ජෙෆ්නා ඉංජිනේරින් සාමාන්‍යයෙන් සමහර අතාරිනත් නිසා ජෙෆ්නා ඉංජිනේරින් සාමාන්‍යයෙන් අහුවේයි ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර 300 විතර යනකොත් අහුවේයි. 300 310 315 අහුවෙන්නත් පුළුවන්. එතකොට ඊට පස්සේ ඊළඟ ටික සාමාන්‍ය මේ හරිය කැඩෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ 370 විතර යනකොට මේ හරියවල් ඉවර වෙයි. ඉන්ඩස්ට්‍රි ස්ටැටිස්ටික්ස් ඔපරේෂන් රිසර්ච් වගේ ඒවට 400 කිට්ටු වෙනකන් දක්වා වගේ ඒවට යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පැහැදිලි කරා ගිය අවුරුදු ඉසෙඩ් එකට චුට්ට අඩු වෙනකන් ඉසෙඩ් එක දක්වා යන්න පුළුවන්. ෆිසිකල් සයන්ස් ගත්තාම ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් කැලණිය ෆිසිකල් විතර එනවා. දිස්ත්‍රික් රෑන්ක් එක 650 විතර එනකන් 700 750 රුහුණ වගේ ෆිසිකල් සයන්ස් එනවා. අදහසක් කියන්නේ. ඊට පස්සේ මොනවාද ඇප්ලයිඩ් සයන්ස් උත් එක්ක එනවා. රජරට ඇප්ලයිඩ් සයන්ස්
වයඹ ඇප්ලයිඩ් සයන්ස් වගේ දිස්ත්‍රික්ට් රෑන්ක් සාමාන්‍ය 800 850 විතරටකන් එනවා. දුර පළාත්වල ජෙෆ්නා ෆිසිකල් සයන්ස් වගේ ඒවා මට හිටුවන් ළමයි එනවා දිස්ත්‍රික්ට් රෑන්ක් 900 අර එහෙම උවෙන් ළමයි එනවා. ඒකට හේතුව ළමයි අර ළමයි අතාරිනවා. ඒතකොට දැන් කැම්පස් සාමාන්‍ය ගන්නකොට අදහස පොතට එන්නේ පුතේ මෙහෙම දෙයක්. හිතන්නකෝ නිකන් සරල අදහස. ඔයගොල්ලෝ ඔක්කොම විභාගෙල. ඔයගොල්ලෝන්ට හිතන්නකෝ අර B2 C1 එනවා කියලා. අපි දුවා දිස්ත්‍රික්ට් රෑන්ක් එක Z1 1.2 3යි කියලා. ඔයා මේ ඇප්ලයි කරන මොකක් හරි කෝස් එකකට. ඒතකොට අපි දුවා මම තමයි UGC එක. මම ඔයා ඉල්ලනවා කලම් ෆිසිකල් සයන්ස් මොනවා හරි ඉල්ලනවා. අපි ඔයාගේ data ටික ඕගොල්ලෝ ඔක්කොගේම data ටික අරන් ඒක sort කරලා ඉවරලා අපි කලම් ෆිසිකල් සයන්ස් එකට මේ ඉලක්ක වැරදිම අදහසක් කියන්නේ. කලම් ෆිසිකල් සයන්ස් එකට ගන්නේ ළමයි 200ක් නම් අපි කලම් ෆිසිකල් සයන්ස් ඉල්ලපු 200 ගන්නවා. අරගෙන යාගේ අන්තිමයාගේ ලකුණ අපි ඒගොල්ලෝ හැමෝටම ලියුම් මැසේජ් යවනවා. ඔයාව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාපීඨයට තෝරාගෙන තියෙනවා. ඔයගොල්ලෝ ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න කියලා අපි ඩේට් එකක් දෙනවා. ඒ 200 වෙනි යාගේ ලකුණ තමයි අර පොතට එන්නේ. 100ක් තුන 200 වෙනි ලකුණ තමයි අර පොතට එන්නේ. කට් ඔෆ් එක කියන්නේ යාගේ 200. තේරෙන භාෂාවෙන් කියන තේරෙයිද කියලා බලන්නකෝ. ඒ රෙජිස්ටර් අපි කියන දිනයක් දෙනවා. අද වෙනම කියලා ජූනි 1 වෙනිදාට කලින් ඔබව කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන්න මේ පීඨයට තෝරාගෙන තියෙනවා. ඔබ ඇවිල්ලා ජූනි 1 වෙනිදාට රෙජිස්ටර් වෙන්න කියලා කියනවා. 200ක් ඉන්නවනම් ඒකට ඒතර කට් ඔෆ් එක දාන්න ඒ ගන්න. ඊට පස්සේ 200ක් කිව්වට ඔකට රෙජිස්ටර් වෙන්න ළමයි 120 රෙජිස්ටර් වෙන්නේ. ඒතර 80ක් වේකන්සිස් එනවා. අන්න ඒකට තමයි වචනයක් වහන්නේ බෝඩ් 2 කියලා. 80ක් ඩිරෙක්ට් ඉන්ටේක් එක තමයි පොතට එන්නේ. ඊට පස්සේ 120ක් රෙජිස්ටර් වුණාම ඔය ඉන්ජිනියරින් ෆැකල්ටි එහෙම ගොඩක් රෙජිස්ටර් වෙනවා. මොකද ඒ ළමයි අතාරිනව අඩුයිනේ. මේව අතාරිනවා ෆස්ට් ඒ ළමයි. එතකොට 80ක් වේකන්සිස් එනවා. ඒ 80ට ආය පාරක් ෆස්ට් රවුන්ඩ් එක බෝඩ් 2 කෝල් කරලා 80ට කියනවා ඊළඟට 80ට ඕල ඇවිල්ලා මේකට රෙජිස්ටර් වෙන්න කියලා. 80 එන්නෙත් නැහැ. ඒකෙන් එනවා සමහරට 50. සෙකන්ඩ් රවුන්ඩ් ආය තව 30කට වේකන්සිස් තියෙන. ඒ 30ට අවස්ථාවක් දෙනවා ඒ රෙජිස්ටර් වෙන්න කියලා කියනවා. ඔන්න ඔහම සමහර තර්ඩ් රවුන්ඩ් සමහර කැම්පස් වල ෆෝර්ත් රවුන්ඩ් මම හිතන්නේ එනකම්ම බෝඩ් වෙනවා කියලා කියනවා. එතකොට අර ඒ කට් ඔෆ් එකට වඩා ලකුණු ප්‍රමාණය අඩු වෙන එකයි මම කිව්වේ. ඒ පොතේ තියෙන ගානට වඩා මේ අවුරුද්දේ අඩු වෙන්නත් පුළුවන්. ඊට අමතරව කොහොමත් කට් ඔෆ් එක පළ විශේෂයෙන් ෆිසිකල් සයන්ස් ඇප්ලයිඩ් සයන්ස් වගේ ලකුණු සැලකිය යුතු ප්‍රමාණය පහළට පාත් වෙනවා. හරි. ඔන්න ඒ කියන අදහසක් මම කිව්වා. ඒතකොට කැම්පස් වෙනවා නම් ඒ අදහස. ඊළඟට ඔයා අහලා ඇති මට දැන් ප්‍රශ්න අහන්න පුළුවන් මේ ආශ්‍රිතව. ඔයා අහලා ඇති NDT කියලා පාඨමාලාව. කටුණා මේක හෝමාගම දැන් තියෙන ඉස්සෙල්ලා මෝටර් විශ්වවිද්‍යාලයේ දැන් හෝමාගම තියෙන්නේ. මේක ඉන්ජිනියරින් ඩිප්ලෝමාවක්. හොඳ ඩිප්ලෝමාවක්. ඊට පස්සේ TTI කටුනායක දැන් ඒක කියන්නේ IT මම හිතන්නේ කියන්නේ Institute of IET Institute of Engineering Technology කටුනායක. HND කියලා ඉන්ජිනියරින් ඩිප්ලෝමාවක් තියෙනවා. මේ තුන්ව සාමාන්‍ය ඉන්ජිනියරින් ඩිප්ලෝමා කිව්වට අර නරකේ වනේ මේ හයර් නැෂනල් ඩිප්ලෝමා පිළිගත්ත මේක මට්ටක් කුලියේදී සමහර දන්නේ නැති තියුවා. ඊට පස්සේ මේ ඩිප්ලෝමා ටිකක් හැබැයි ඩිග්‍රියක් නෙමෙයි. මේවත් ප්‍රොෆෙෂනල් කෝස් ළමයි අවුට් වෙද්දී නිශ්චිත රස්සාවක් තියෙනවා. දැන් NDT ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 3ක ඩිප්ලෝමා එක තියෙන අවුරුදු 2ක් ඇකඩමික් අවුරුද්දක් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් දෙනවා. TTI වගේ ගත්තොත් අවුරුදු 4යි කෝස් එක 2ක් ඇකඩමික් 2ක් ට්‍රේනින් එකක්. එතකොට මේ හැම ළමයෙකුටම ජොබ් එකක් අනිවාර්යයෙන් වගේ හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මේගොල්ලෝ ගොඩක් කරන්නේ හැම වෙලේම ඉන්ජිනියර්ස්ලා විදිහට නෙමෙයි ටෙක්නිකල් ඔෆිසර්ස්ලා එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ නම් ඇසිස්ටන්ට් ඉන්ජිනියර් වගේ ජොබ් එකක් තමයි හම්බෙන්නේ. මොකද ඔයාලා ඩිප්ලෝමා එක අතීතයේ වගේ නෙමෙයි දැන් මේ කරගන්නවත් එක ගොඩාක් ළමයි ඒ TTI නැත්නම් NDT කරන් ඉවරනත් එක හැම ඩිග්‍රිය කරගන්න ඔය අවුරුද්දක් එකමාරක් වගේ යදී අර ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න පුළුවන්. මේක හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් නේ. ඔයාට දැන් මලදාත්ලා වියදම් කරන්න ඕනේ. ඒකට ඔයා ට්‍රේනින් යනවා, ජොබ් එකක් ඉන්ටර්න් කරනවා. මේ ඔයාට හම්බෙන සැලරි එකෙන් ඔයාට තව අවුරුදු දෙකමාරක් මහන්සිලා ඩිග්‍රිය කරගන්න. ඒතකොට ඔයා ඩිග්‍රියවත් BSc ඉංජිනේර කෙනෙක් ඒ හරහා වෙන්න පුළුවන්. හරිද? ඒක එක පැත්තක්. දැන් සාමාන්‍ය ෆිසිකල් NDT ද හොඳ කියලා හරහා දෙපැත්තක් තියෙනවා. දැන් සමහර ළමයි ටිකක් අර ඉන්නවා මේ පොඩි පිරිමිලා විශේෂයෙන් ඇඟේ පොඩි ටෙක්නිකල් ගතියක් තියෙනවා. තාත්තට ගෑරේජ් එකක් තියෙන ළමයා පොඩි කාලේ වාහන හදන්න ඔටෝමොබයිල් ඒවට ආසයි. ඒ තව මොකක් තව ළමෙක් ඉන්නවා යා පොඩි සිවිල් පැත්තට දාලා කැමති. නැත්නම් පොඩි ඉලෙක්ට්‍රිකල් වැඩ කරන හැම ළමයි ඉන්නවා. ඒවට ආස ළමයි ඉන්නවා. අන්න ඒ ළමයෙකුට ෆිසිකල් සයන්ස් වලට වඩා මේක වැඩිපුර ගැලපෙනවා. මොකද යාගේ ඇඟේ පොඩක් ඒ පැත්ත තියෙනවා. හැබැයි ඩිග්‍රියක් නෙමෙයි ඩිප්ලෝමාවක්. හැබැයි ඩිප්ලෝමා වල නිශ්චිත රස්සාවක් නිසා යාට ඩිග්‍රිය කරගන්න පුළුවන්. එහෙමම টොප් අප් ඩිග්‍රී තියෙනවා දැන් කරගන්න. ඒතකොට මේ පැත්තෙන් යන්න පුළුවන් ගමන. එහෙම නැත්නම් දැන් සමහර ළමයි එහෙම කැමති නැහැ අර. දැන් ෆිසිකල් සයන්ස් වගේ ගත්තාම ෆිසිකල් සයන්ස් කියන පුතේ තව දුරටත් ඉගෙන ගන්නවා. ඒ කියනවා මෙතන ඊපස්සේ ආය තව දුරටත් මැත්, PMS, ඇප්ලයිඩ් මැත්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි මේ වගේ විෂයන්, ස්ටැටිස්ටික්ස් වගේ විෂයන් ඉගෙන ගන්නවා එහාට. එහෙම ගිහිල්ලා වගේ පාත් එකක් නිර්මාණය පාත් එක එක පැත්තට වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එහෙම කරලා ඉවරලා ඔයා ප්‍රයිවට් සෙක්ටර් එකේ උදාහරණයක් විදිහට බැංකුවක ජොබ් එකකට ගියොත් එතන ඒ ෆිසිකල් සයන්ස් කරලා ජොබ් එකක් විදිහට ගන්න ඔය විදායක ශ්‍රේණිය අපි කියන එක්සිකියුටිව් කියලා. එක්සිකියුටිව් ලෙවල් එකේ ජොබ් එකකට තමයි ගන්න. ඒතර ආව බැංක් එකකට ගියොත් බැංක් එකේම බැංකින් එක්සෑම්ස් කරන් ඉස්සරහට යනවා. මැනේජ්මන්ට් ට්‍රේනිස්ලා විදිහට තමයි ගන්නෙ. එතකොට ඒකේ ඒ ළමයි බුද්ධියට තමයි ගන්නේ. යාට යම් දෙයක් හිතලා කරන්න පුළුවන් කරුණ තමයි ගන්න. ඒක බැංක් එක වෙන්න පුළුවන්. ඒක නෝමල් බැංක් එකක් වෙන්න පුළුවන්. සෙන්ට්‍රල් බැංක් වෙන්න පුළුවන්. ඒ සයිඩ් එක එකක්. ඒසවා ගාමන්ට් එකකට ගියොත් එහෙම ගාමන්ට් එක ප්‍රොඩක්ෂන් මැනේජර් මම අනුතුරු උනාල කෝඩ් දන්නේ නැහැ. يعني මොකද එක්සිකියුටිව් ලෙවල් එකෙන් පටන් ගන්න ඉතින් ඒකට අදාළව කරන්න ඕනේ ඩිප්ලෝමා හරි තවත් මොන හරි දේවල් කරා ඒ පැත්තට යන්න පුළුවන්. ඒසවා අපි දැන් රාජ්‍යාංශයට ගත්තොත් එහෙම ස්පෝර්ට්ස් කරපු ළමෙක් නම් ASP වගේ පොලිසියට ගත්තොත් ASP වගේ කැටගරියෙන් පටන් ගන්න පුළුවන්. ඒවර වාගේ A level ඉවරෙද්දී ඩිග්‍රී ඉවරෙද්දී ASP කෝල් කරන්නේ නැහැ, වේකන්සිස් කෝල් කරන්නේ නැහැ. වේකන්සිස් තියෙන කාලෙක ඩිග්‍රී එකකින් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි ඒතර අර පොලිසිය ගත්තොත් එක එක ලෙවල්ස් තියෙනවා. ASP level එකේ පටන් ගත්තොත් ඔයාලා කවදාද දවසක ඒ වගේ ළමයෙකුට DIG ගිහිල්ලා සීනියර් DIG ගිහිල්ලා පොලිස් පද දක්වාම ගමනක් යන්න පුළුවන්. ඕන මේක එක්සිකියුටිව්
සරල සිංහල එක්සිකියුටිව් ලෙවල් එකේ පටන් ගන්න. ඒතකොට ඒ අතර ඔයගොල්ලෝ අහලා ඇති රාජ්‍ය ගත්තොත් එහෙම සමහර අය දන්නවා ඇති දිසාපති. වගේ පරිපාලන සේවා නිලධාරීන් සඳහා විභාග දෙනවා. ඩිග්‍රියක් ගත්ත බලීට හම්බෙන්නේ නැහැ. SLS වගේ එක්සෑම් ලියලා ඒ වගේ පැත්තට යන්නත් පුළුවන්. අමාත්‍යාංශවල ලේකම්වරු, විදේශ අමාත්‍යාංශ ලේකම් ඒ වගේ ඒවන ටික අර ඒකේ උඩට ඒ කතා SLS තමයි පටන් අරගෙන ගිහිල්ලා ඒ වගේ රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණි නිලධාරීන් ගොඩක් අයට ෆිසිකල් සයන්ස් අයට ඇප්ලයි කරලා යන්න පුළුවන්. වේගයෙන් සරල අදහස් කියන් යන්නේ. ඔබට අවශ්‍යයි නම් බලන්න ඒකට යනවද ආය පාරක් විභාග කරනවද? ඔබ ගොඩක් තර්ඩ් ෂයි විතර උනොත් ඉතින් ඔබට මේ එකට යන්න බෑ. ඒකට විශේෂයෙන් කැම්පස් කෝස් තෝරනකොට නුගේගොඩ ගම්පහ ළමෙක් දන්නේ නැත්තම් කැම්පස් තෝරනකොට ඔයාගේ විස්තර ටික පුරවගෙන නම ගම වාසගම පුරවගෙන අර කෝස් ටික දාන්න එපා. ඒ ඔයා දල වශයෙන් ඕඩර් එකක් හදාගෙන අපෙන් ගෙනල්ලා අහන්න. මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය දෙනවා. හෙට තියලා ක්ලෝසින් ඩේට් හෙට තියලා ගේන්න එපා. පොඩ්ඩක් කලින් තියලා ගේන්න. ඒතර අලුත් පාඨමාලාවක් දාලා තියෙන්න පුළුවන්. තියෙන පාඨමාලා වලට ගන්න ළමයි ගන්න වැඩි කරනවා කියලා තාරාංචියක් තියෙනවා. සමහර පාඨමාලා වලට මොරටු එහෙම. ඒ අනුව මම ඔයාට මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උදව්වක් කියන්න කැම්පස් කෝස් තෝරා ගැනීම සම්බන්ධව. හරිද? ඒකද. සමහර ළමයි ප්‍රයිවට් ඩිග්‍රී කරන්න යනවා. එතකොට සමහර ඉන්ජිනියරිං වලට ප්‍රයිවට් යනවා. විශේෂයෙන් දුර පළාත් මම දන්නේ මේ කොළඹ ගම්පහ යද්දි සමහර අය විශේෂයෙන් ඔය IT පැත ස්ට්‍රීට් IIT වගේ කරනවා. ඒව නරක නැහැ. මට සල්ලි තියෙනවා නම් KDUL ළමයි ඉන්නවා. සල්ලි තියෙනවා නම් එහෙම ඒ සල්ලි කියන එක අමාරුවෙන් ගෙදරින් වියදම් කරනවා නෙමෙයි. වාට කියන්නේ කම්ෆර්ටබල් සෝන් එකක නම් ඔයා ඉන්නේ. ඒවා එහෙම ලකුව අවුලක් නෙමෙයි නේද? මම දකින්නේ මම ගවර්න්මන්ට් ඩිග්‍රියක් ගත්තට යුනිවර්සිටි එකකින් අපේ කාලේ එහෙම ප්‍රයිවට් ඩිග්‍රී නැහැ නේ ළමයි. ඉතින් අපි සාමාන්‍ය පවුල් අපිට තිබුණේ අවස්ථාව තමයි රජයේ විශ්වවිද්‍යාලයක් කියනවා. මොකද ඔබට එහෙම සල්ලි තියෙනවා ඔබේ දෙමාපියන්ට අර රෙකග්නිෂන් තියෙන පිළිගත්ත විශ්වවිද්‍යාලයක ප්‍රයිවට් එකක ලෙවල් එකක් මේන්ටේන් කරන විශ්වවිද්‍යාලයක ඔබ ප්‍රයිවට් ඩිග්‍රියක් කරගන්න ගැටලුවක් නැහැ. කළා ඉක්මනට මේ කතාව ඉවර කරන්න ගැටලුවක් නැහැ. සබ දෙමාපියෙක් සමහර අය රටේ ඉන්නවා, ඇමරිකාවේ ඉන්නවා, නිව්සීලන්තේ එහෙම යනවනම් ඒ දෙමාපියෝ දන්නවනේ ඒව ගැන. ඒකට ගියත් කමක් නැහැ. රයිට්.